ඔකේ අපි අද මොකටද ආවේ? අපි ආවා මේක ගන්න. මෙතන ඉවරලා තිබ්බේ. චැලෙන්ජ් එකකටත් එක්ක හැමෝම කියන සැරයි කියලා අපි දැන් හිතන ඒක ගොඩක් අය මාත් දැක්ක වීඩියෝස් එකම දාලා තිනවා මේක ගොඩක් සැරයි කන්න බෑ කියලා. අපි දෙන්නත් අද පොඩි චැලෙන්ජ් එකක් කරන්න කියලා තමයි හැදුවේ. බලමු කාලා අරගෙන. අපි දෙන්නට සාමාන්‍යයෙන් එකක් මදි එක්කෙනෙක්ට. එක්කෙනෙක් දෙකක් කනවා. සාමාන්‍යයෙන් අපි කරන්නේ මේකයි මික්ස් කරගෙන කනවා. ඒ මෙයාගේ ෆේවරිට් ඒ විදිහට. වර්ග චීස් රෝස පාට එක චීස්. අද මොකද දෙක නෑ බ්ලැක් එක. බ්ලැක් එකම ඔව් බ්ලැක් එකම හතරක්. 1 2 ඕකේ. අපි කොහොමද කෝක් බිවලානේ? කෝක් බොන්න බෑ ගෙදර අයට පෙන්න අපි තාත්තා බයින්. තාත්තා පොඩ්ඩක් කේස් කොකා කෝලා වලට පැණි බීම වලට අපි බිව්වේ නෑ හැබැයි ගොඩක් කාලෙකින් ලංකාවට ගිහලා බිව්වෙත් නෑනේ. මෙතන තියෙන sugar free පෙප්සි තියෙනවා. පෙප්සි තියෙනවා. ආයි තියෙන්නේ. අන්නේ ඒ යොදුරින් කොහොමද? අද බඩු ගත්තේ වයිෆ්ගේ සල්ලි වලින් පොඩි දඩයක් දැම්ම මේක මං මෙහි කන්න ආසම චොකලට් එකක්. වයිෆා කියන්නේ. හරියට. ඔය එපා කියන්නේ නැද්ද? එපා ඕනේ මගේ සල්ලි වලින් ගත්තා. ඒ වුණාට එපා කියන්නේ ඔයා කන්නේ. මගේ සල්ලි වලින් බඩු ගච්චි බඩු ගොඩාක් ගන්නවා. මෙයාගේ සල්ලි වලින් බඩු ගත්තා බඩු පොඩි. ඕනේ. ඒක අනිත් පැත්ත වෙන්නේ. මගේ සල්ලි වලින් ගන්නවා නම් අනිවාර්යෙන් කොළ දෙකකවත් බඩු ගෑනිනවා. ගන්නේ සල්ලි තාගිලා ගන්න. අද බිල දැක්කනේ 1500 ගානයි මං හිතන්නේ. එතර තමයි යාට. අපි හදන ගමන් සෙට් වෙමු. චිකන් කෑල්ල විතර ගත්තා. හරි හතරම දැම්බෙන ගමන් තියන්නේ. එතකොට මේකට එනවා ආයි මේක මොනවද තියෙන්නේ? මේකේ තියෙන්නේ ගොමයි නොරි. ඒ කියන්නේ සෙසමි සීවීඩ් එකයි. මේක අන්තිමට තමයි උඩින් දාන්න තියෙන්නේ. මේක තමයි මේ මික්ස් කරලා හදාගන්නේ. මේක තමයි සැර. තමයි සැර ෆ්ලේවර් එක. බලමු කාගන්න. ඕකේ. ඒක අන්න ලෑස්තිය. පැකට් දෙකම තියෙනවා. මේක හොල්ලා දාගත්තා. හරි. උඩින් තියන්න. මේක එපා වෙන්නේ අතේ ගෑවුනහම මේක නිකන් යන්නේ නැහැ වගේ. ඕ මේක ඇවිල්ලා ආටිෆිෂල් සරක් තියෙන්නේ මේකනේ. ඔව් නිකන්. පොල්වල ගෑවුනාම ස්පයිසි වල තියෙන හොට් එක නෙමෙයි තියෙන්නේ වෙන එකක්. ඇඟේ ඉවර වෙන්නේ නැහැ. ඔව් පොඩ්ඩක් ගිහිකුණත් ඇති. ආයි පැල්ලන් යන්නේ. අපි දෙන්න පොඩි ගේම් එකක් කරන්න තමයි හිටියේ. පොඩ්ඩක් රෑ වුණා ටයිම් මදි. ඒ හින්දා දැන් චැලෙන්ජ් එක වෙලා තින්නේ මේක ඉවර වෙනකන් කන එක. ඒක චැලෙන්ජ් එක නෙමෙයි අපි දෙන්න. Mix properly. මේක පොඩ්ඩක් රස්නෙන් කන්න ඕනේ. ඒක තමයි සැර දෙන්නේ. මදි. Ramen packets දෙකයි and මේක. මෙයාට පොඩ්ඩක් පිස්සු ගන්න ගන්නකො.
තමයි තියෙන්නේ. අපි කාලා බලමු. Here we go. අම්පයි. කෝක් බොන්න බෑ ඉවර වෙනවා. ඉවර වෙනකම් කෝක් බොන්න බෑ. දැන් මේකේ සැර දැරනේ ප්‍රශ්නේ. ඉවර බලමු. ඉවර වෙනකම් කන්න. දැන් බලාගෙන තියාගෙන ඉන්න බෑ මට ඒක නේ ප්‍රශ්නේ. මේක නම් කන්න බැරි වගේ හැබැයි. බඩ පිරෙනවනේ. මේක නම් කන්න බැරි වගේ හැබැයි. බඩ පිරෙනවනේ. මට සූසු කරන්නේ. ගාන. මේ මං ගාන. මේ ගාන. සැර නැති නෑ සැරයි. හැබැයි ඉතින් අතාරින්නේ නෑ. සැරයි ඒ සැරට අපි ආස. ඇත්තටම පට්ට සැරයි. හැබැයි රසයි. මේ සැරට කියලා කන්න පුළුවන් රාමෙන් එකකට තියෙන මේක විතරයි නේ. මේක අර අපි ඉස්සෙල්ලා බෙන්නපු චීස් එක. ඒකට මම පොඩ්ඩක් ආසයි. But you know guys මේ ඔක්කොම හොඳ ඒවා නෙමෙයි අනිහෙල්දි ඒවා. මේක නම් ඇත්ත. ඉතින් හිටලා ඉතින් කමන්නේ කියලා හිතමු. අපි ඉස්සෙල්ලා බෙන්නපු රෝස පාට එකේ මේ සෝස් පැකට් එක පොඩ්ඩක් පොඩි. පොඩි ඒකට වෙනම චීස් උඩු එකක් එන්නේ නේ. පවුඩර් එකක් තියෙන. චීස් පවුඩර් එකක් එන්නේ. යරින්නම් challenge. බැරි නේ ඉතින් ගේම් අතල්ලා බොන්න පුළුවන්. No. කුණුමුණ දාඩිය තමයි යොදන්න බැරි. Okay guys, මම ඉවරයි. අපි කෙනෙක් ගන්නවා. අපි බලමු. ඉවරෙන් මං කයිද? dah mata kate. The challenge is in
ගියර් දානවා වගේ. ගියර් දානවා වගේ පේන විතර. නම්බර් ඕකේ. න අපි චැලෙන්ජ් එක ඉවර කරා. දැන් කොකා කෝලා ටිකක් බොමු. මත්තේ අයි වීඩියෝ එකකින් සෙට් වෙමු.